අයිබෝන් කියලා පිළිගන්නවා දත් ඔයගොල්ලෝ හැමෝම අපේ SLR TikTok වීඩියෝ channel එකේ තියෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද අපි කතා කරන්න හදන්නේ programming වලට මුල් පියවර තියෙන විදිය ගැන. ඉතින් ගොඩක් අය අහනවා අපිට අපේම කියලා වෙබ්සයිට් එකක් හදන්න බැරිද? අපිට අපේම කියලා ඇප් එකක් හදන්න බැරිද? මොබයිල් ඇප් එකක් හදන්න බැරිද? ගේම්ස් හදන්න බැරිද? ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේවා කරන්න පුළුවන් software engineers ලට වගේ වෘත්තීය මේ පැත්තෙන් ඒ වගේ දේවල් කරන්නට විතරයි කියන්නේ නෑ. ඇත්තම කියනවා නම් මේවා ඕගොල්ලන්ගේ මොන්ටිසෝරි යන ළමයාගේ ඉඳලා ඕනෙම වයසක කෙනෙක්ට මේක හරියට ඉගෙන ගත්තොත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ කෝඩ්ස් වලින් මොකද්ද වෙන්නේ? ඉතින් අපි වෙබ් පේජ් එකේ හැදෙන්න ඕනේ හැම දෙයක්ම කෝඩ් කරනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එකක් දාන්න ඕන නම් ඒකට අපි කෝඩ් කරනවා. ඉතින් ගොඩාක් කෝඩින් ලැන්ග්වේජස් තියෙනවා. පළවෙනිටම අපි පටන් ගන්නේ HTML. HTML කියන්නේ ඇත්තටම කියනවා නම් කෝඩින් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ඒකේ භාවිතා වෙන ටැග්ස්. ඒ වුණාට අපි ඒක මුලින්ම ඉගෙනගෙන ඊට පස්සේ C++, JavaScript, Java, C# Python ඒ වගේ ගොඩාක් ලැන්ග්වේජස් තියෙනවා. ඉතින් මම ඉස්සරහට මේ channel එකෙන් ඒ courses ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම ඔයගලන්ට ඒකට ඕනේ කරන application එක download කරගන්න කියලා දෙනවා. එහෙනම් ඉතින් අපි තවත් බලන්න ඉන්න නැතුව intro එකට ගිහිල්ලා දැන් යමු අපේ වීඩියෝ එක බලන්න. Google Chrome එක open කරගෙන මේ විදිහට search කරගන්න ඕනේ Visual Studio Code කියලා. Visual Studio Code download කියලා. ඉතින් මේ Visual Studio Code කියන එක ඕගලන්ට run කරන්න අමාරු එකක් නෙමෙයි. ඇත්තම කියනවා නම් ඕගොල්ලෝ මේ හිතන්න එපා මේක කම්පියුටර් එකෙන් විතරයි කරන්න පුළුවන් කියලා. එක තව softwares තියෙනවා මේක mobile එකෙන් උත් කර හැකියි. ඔයාගේ Android phone එකෙන් Apple phone එකෙන් ඕන phone එකකින් ඔයගලන්ට කෝඩ් කරන එක කළ හැකි මුල් ටික ඉගෙනගෙන ඊට පස්සේ ඔයගලන්ට laptop එකක් හෝ computer එකක් පාවිච්චි කරලා මේ විදිහට කෝඩින් කරන්න පුළුවන්. ඔයගලන්ට mobile එකට නම් පොඩ්ඩක් search කරලා බලන්න එක තියෙනවා කෝඩ් කරන්න පුළුවන් applications. ඉතින් ඔයගලන්ට මම computer එකට recommend කරනවා Visual Studio වගේම Visual Studio Code. මේ Visual Studio Code එක ඔයගලන්ට run කරන්න ලොකු requirements ඕනේ වෙන්නේ නැහැ. අපි requirements බැලුවොත් processor එක 1.6 GHz කියලා තියෙනවා. RAM එක 1GB RAM එකක් තිබ්බත් පුළුවන්. Windows 10, 11, 9, 8 ඕන එක පුළුවන්. macOS version with Apple security update support. Linux ඕන එකකින් පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද download කරගන්නේ කියලා. මේ Visual Studio download කියලා ගහන්න. ඔයගලන්ට මෙන්න මේ වගේ උඩින්ම පෙනෙනවා download Visual Studio Code කියලා. මේකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ Windows වලටද Linux වලටද Mac OS වලටද download කරගන්න කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලෝ මෙතන මේ Windows කියන එක select කරාම මෙතන download වෙනවා. ඉතින් මම දැන් download කරගෙන තියෙන එක මම ආයෙ download කරගන්න යන්නේ. ඕනම විදිහට download කරගෙන සාමාන්‍යයෙන් install කරන විදිහට install කරගන්න. හරි ඉතින් ඕගොල්ලෝ download කරගත්තාම මෙන්න මේ විදිහට Visual Studio Code එක open වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙන්න මෙතන මේ welcome කියන එක close කරලා දාලා මෙන්න මෙතන තියෙන මේ උඩ click කරාම ඕගොල්ලන්ගේ Explorer එක open වෙනවා. ඉතින් මෙන්න මෙතන open folder කියන එකෙන් තමයි අපිට ඊටු edit කරගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට මම HTML course එකම ඔයගොල්ලෝ මේ app එකේ වැඩි විස්තරات එක්කම course එක ගේන්නම්. එහෙනම් අදට අපි මේ සමු ගන්නවා. ඉතින් කෝඩින් කියන්නේ ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් මේක හරිම සරලයි. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා. අනිවාර්යෙන් subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාගේ අදහස් පල්ලෙහෙන් comment එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම ඔයාලා මේ දාන like එක අපේ channel එකේ ඉස්සරහට ගෙනන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින්
ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.